ආයිබෝවන් සලාවිත් කවර් රසික රසිකාවයන්ට අද බලන්න යන්නේ සුපිරිම දමිළ චිත්‍රපටයක්. අන්තර්ජාල නිර්වත විකුණන ඇත්ත කතාවක්. මූවී එක නම බකාසුරන්. එහෙනම් අපි යමු මේ සුපිරිම ක්‍රයිම් මූවී එකට. ඔයාලා තාමත් සලාවිත් කවර් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මූවික පටන් ගද්දී මහාචාර්යවරයෙක් ගෑන් ළමයෙක්ව පාළු තැනකට එක්කගෙන යනවා. මේ මහාචාර්යවරයා බොරු කියලා රවට්ටලා තමයි මේ ගෑන් ළමයාව එක්ක ඇවිත් තියෙන්නේ. ඊළඟට මහාචාර්යවරයා මේ ගෑන් ළමයාට එයාගේ ඇඳුම් ගලවන්න කියලා කියනවා. දැන් මේ ගෑන් ළමයා බය වෙලා වගේ බලන් ඉන්නවා. හැබැයි ගෑන් ළමයා ලෑස්ති වෙනවා එයාගේ ඇඳුම් ඉවත් කරන්න. මේ වෙලාවේ කවුරු හරි වයසක කෙනෙක් මෙතනට එනවා. මිනා දකිනවා මේ සිදුවීම. මහාචාර්යවරයා ඉක්මනට ගිහින් දොර ඇරලා අහනවා උඹ කවුද කියලා. මේ වයසක මනුස්සයා කියනවා මම බීම මම හැම දෙයක්ම දැක්ක කියලා. ඒ වෙලාවේ මහාචාර්යවරයා බය වෙලා බීමට පාර දෙන්න හදනවා. බීම නිහඬව ඉඳලා දැන් එයාත් අමානුෂික විදියට මහාචාර්යවරයාට ගහන්න පටන් ගන්නවා. ගෑන් ළමයා ඉක්මනට මෙතනින් පැන ගන්නවා. පාර පිට පාර ගාලා අමානුෂික විදියට අතපය කඩලා මහාචාර්යවරයා ළඟ බීම ඉඳගෙන බලන් ඉන්නවා. ඒ වගේම මහාචාර්යවරයාට සිහිය එද්දි නැවත කළුගලකින් එයාගේ ඔළුව පොඩි කරලා මිනිහව ඉවරයක් කළා දානවා. ඊළඟට අපිට ආයි පෙන්නනවා විශාල කෝවිලක්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ බීම මෙතන පූජාවක් කරන ගමන් ඉන්න බව. සාමාන්‍ය විදිහට පූජාවක් කරමින් ඉන්න බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඊළඟට බංගලාවක මිනිමරුමක් වෙලා තියෙනවා. පොලිසිය මේ ගැන පරීක්ෂණ කරගෙන යන ගමන් ඉන්නේ. ඉන්ස්පෙක්ටර් අරුන් තමයි පරීක්ෂණ භාර නිලධාරියා. මේ අරුන්ට ප්‍රසිද්ධ YouTube channel එකක් පවා තියෙනවා. අපරාධ ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ ගෑනු කෙනාගේ හස්බන්ඩ් කියන විදිහට එළියේ ඉඳලා තමයි එයාගේ බිරිඳට වෙඩි තියලා තින්නේ. ඒ වුණත් අරුන්ට පුළුවන් වෙනවා වෙඩි තියපු උණ්ඩය සූක්ෂම විදිහට ගේ ඇතුළින්ම හොයාගන්න. ඒ වගේම වෙඩි තිබ්බේ ගෑනු කෙනාගේම හස්බන්ඩ් කියලා අරුන් තීරණය කරනවා. ඊට පස්සේ නැවත අපිට බලා ගන්න පුළුවන් බීමට කෝවිල් පූජාව අවසානයේ ගෑනු කෙනෙක් ඇවිත් එයාගේ ගෙදරට එන්න කියනවා කෑම ටිකක් කන්න. මම හිතන විදිහට එහෙම එන්න කියන්නේ එයාලා කරන පූජාවක් විදිහට. ඉතින් බීම මේ ගෑනු කෙනාගේ ආරාධනාව බාර ගන්නවා. ඔය අතර අරුන් එයාගේ YouTube channel එකට වීඩියෝ එකක් කරන ගමන් ඉද්දි මෙයාට පණිවිඩයක් එනවා. ඒ තමයි අරුන්ගේ ඥාති සහෝදරියක් සියදිවි හානි කරගෙන කියලා. දැන් අරුන් ගමට යනවා මේ සිදුවීම බලන්න. එතකොට ගෙදර අය කියනවා රම්‍යා විවාහ වෙන්න හිටියේ. ඒ වගේම ඒ විවාහයට අකමැත්තෙන් හිටියා කියලා. මේ රම්‍යා කියන්නේ සියදිවි හානි කරගත්ත ගෑනු ළමයට. අරුන්ට දැන් ප්‍රහෙලිකාවක් ඇයි රම්‍යා සියදිවි හානි කරගත්තේ කියන එක. ඊළඟට ආයෙත් පෙන්නනවා බීම එයා දේශපාලන රැස්වීමකට යනවා. නාටරාජන් කියලා කෙනෙක් තමයි වේදිකාවේ කතා කරමින් ඉන්නේ. බීම මේ නාටරාජන්ගේ ඩ්‍රයිවර්ව හම්බෙලා කියනවා බීමට රැකියාවක් නැහැ. ඒ නිසා රැකියාවක් හොයලා දෙන්න කියලා. බීම නිතර කරදර කරන නිසාම ලබන ඉරිදට එන්න කියලා නාටරාජන්ගේ ඩ්‍රයිවර් බීමට කියනවා. ඊළඟට ඔන්න දැන් අරුන්ගේ අයිය කෙනෙක් වෙන සියදිවි හානි කරගත්ත රම්‍යාගේ තාත්තා අරුන්ට කියනවා දුව පහුගිය මාස කීපයක ඉඳලා කායිකවත් වැඩි කතා බහ කරේ නෑ. එයා දුකින් හිටියේ. එයාගේ ෆෝන් එක මල් ළඟ තියෙනවා. ඒකට ලොක් එකක් දාලා තියෙන නිසා අපිට ඔන් කරන්න බෑ කියලා. ෆෝන් එක අරුන්ට දෙනවා. අරුන් මේ ෆෝන් එක අරන් ගිහින් ෆෝන් එක ඔන් කරලා බලන්න ගන්නවා. ඒ වගේම අරුන් කම්පැනිටපත් වෙනවා ෆෝන් එකේ තියෙන WhatsApp message සහ Facebook එක දැකලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බීම ලස්සන ගෑනු කෙනෙක් පස්සේ මාකට් එකට යනවා. ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා බීමට බනිනවා. ඒ එක්කම වටේ පිටේ අය එකතු වෙලා බීමව පන්න ගන්නවා. ඊළඟට අරුන් එයාගේ ඉහළ නිලධාරියා හම්බෙලා රම්‍යාගේ ෆෝන් එකේ තිබ්බ වොයිස් මැසේජ් එකක් පෙන්නලා මේ ගැන පැහැදිලි කරනවා. රම්‍යාගේ නිර්වත් වීඩියෝවක් ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා ගණිකාවක් විදිහට සේවය කරන්න කියලා කවුරු හරි රම්‍යාට තර්ජනය කරලා තියෙනවා. අරුන් දැන් මේ ගැන හොයන්න පටන් ගන්නවා. රම්‍යාගේ ෆෝන් එකේ තිබ්බ විස්තර අනුව අරුන් යනවා මුලින්ම නෙල්සන් කියලා ඇමති කෙනෙක් හම්බෙන්න. අරුන් නෙල්සන්ව හම්බෙලා කියනවා මම හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ. ඒ නිසා මට ඇත්ත කියන්න. එහෙම කිව්වේ නැත්තම් ඔයා ගෑනු එක්ක කරපුවා ඔයාගේ වයිෆ්ට කියනවා කියලා තර්ජනය කරනවා. නෙල්සන් බයටම කියනවා මම එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මම ඇප් එකකට රෙජිස්ටර් වුණා. එතකොට ඔන්ලයින්ම ගෑන් ළමයෙකුගේ ෆොටෝ එවනවා. එතනින් කෙනෙක් තමයි මම තෝරගත්තේ. රම්‍යා කියන්නේ එහෙම තෝරගත්ත කෙනෙක්. හැබැයි මාව හම්බෙන්න ආවේ රම්‍යා නෙවෙයි වෙන ගෑන් ළමෙක් කියලා නෙල්සන් කියනවා. අරුන් ඊළඟට කල්පනා කරලා නෙල්සන් ලවා කතා කරනවා එයාගේ යාළුවට. හවසට නෙල්සන්ගේ යාළුවෙක් එතනට එනවා.
එයාටත් ගෑන් ළමයෙක් දෙන්න කියලා නෙල්සන් යාළුවාට කෝල් කරාට පස්සේ නෙල්සන් දෙන ඇඩ්‍රස් එකට අරුන් යනවා එයාගේ සහායක ගුණා කියන කෙනා එක්ක. ඒ වගේම ලේඩි ඉන්ස්පෙක්ටර් කෙනෙකුත් යනවා. දැන් මේ වැඩේට ගුණා කැමරාවකුත් අරගෙන පිටත් වෙනවා. මෙතන සාමාන්‍ය පෙනුම රෙදි කඩයක් වගේ. ගුණා මෙතනට ගිහින් කඩේ කෙනාට නෙල්සන්ගේ නම කිව්වම ඔන්න ගුණාව ඇතුළට ගන්නවා. මේක ඇතුලේ රෙදි මහන විදියට ගෑන් ළමයි සෑහෙන පිරිසක් ඉන්නවා. ගුණා මෙතනින් එක ගෑන් ළමෙක් තෝරගන්නවා. ඊට පස්සේ කඩේ කෙනා ගුණාව එක්කගෙන වෙන තැනක රූම් එකකට එක්කයි යනවා. ගුණා හැම දෙයක්ම පේන විදියට කැමරාව සෙට් කරලා බලන් එද්දි ඔන්න මෙයා තෝරගත්ත ගෑන් ළමයා මෙතනට එනවා. ඒ එන ගෑනු ළමයා ආපු ගමම්ම තමන්ගේ රෙදි ටික ගලවද්දි ගුණා මේ ගෑන් ළමයට කුණුහරුපෙන් බැනලා දුවන්න ගන්නවා. අරුන් ඉක්මනට ක්‍රියාත්මක වෙලා මේ ගෑන් ළමයි සහ කඩේ කෙනාව අත්අඩංගුවට ගන්නවා. ගෑන් ළමයි කියනවා මේක කැමැත්තෙන් කරන එකක් නෙවෙයි. එයාලව බලෙන් මේකට ගුදුරක් කරගෙන ඉන්න කියලා. අරුන් ඊළඟට කඩේ කෙනාට රම්යාගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා මේ ගෑනු ළමයාව දන්නවද කියලා. ඒ වගේම WhatsApp එකට ආව රම්යාට තර්ජනය කරපු වොයිස් එකත් අහන්න දෙනවා. ඒ වෙලාවේ කඩේ කෙනා කියනවා සර් ඔය කටහඬ නම් මට අහලා පුරුදු නෑ. මේකට සම්බන්ධ තව කට්ටිය ගොඩාක් ඉන්නවා. අපි ඒ ගැන දන්නේ නෑ. මෙතන වෙන්නේ එක ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකට රෙජිස්ටර් වුණාම ගෑන් ළමයිගේ ෆොටෝ තියෙනවා. එතනින් කැමති ගෑන් ළමෙක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශය තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ බෝකර්ට මැසේජ් එකක් යවනවා ගෑන් ළමයාව අවශ්‍ය ඇඩ්‍රස් එකට ගෙනihin දෙන්න කියලා. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ බ්‍රෝකර් ගෑන් ළමයාව බාර දීලා සල්ලිත් අරගෙන එනවා කියලා මේ කඩේ කෙනා කියනවා. මෙයාත් ඇවිල්ලා බ්‍රෝකර් කෙනෙක් විතරයි. රම්යා ගැන වැඩි විස්තරයක් ඕනි නම් සුවේද කියලා ප්‍රසිද්ධ ඉල්ලුම වැඩිම තියෙන ගෑනු කෙනෙක් ඉන්නවා. එයාව හම්බෙන්න කියලාත් කියනවා. ඔය අතර තමයි අරුන් එක්ක මෙහෙයුම්ට සම්බන්ධ වුණු ලේඩි ඉන්ස්පෙක්ටර් කෙනාට වෙන පළාතකට මාරු වීමක් හම්බෙන්නේ. එයා කියනවා මේකට ලොකු මිනිස්සු සම්බන්ධයි. ඒ නිසා අරුන් පරිස්සම් වෙන්න කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බීම කියන කෙනා අර පොලේ දැකපු ගෑනු කෙනා හොයන් ගෙදරට ගිහින් මේ ගෑනු කෙනාගේ නම සුන්දරි. දැන් සුන්දරි බීමාව දැකලා බනිනවා තමුසේ මෙහාටත් පස්සෙන් ආවද කියලා. බීම කියනවා මැඩම් මම ලස්සන තරුණ ගෑන් ළමෙක් එක්ක ඉන්න ආසයි. ඒ නිසා මට කෙනෙක් හොයලා දෙන්න කියලා. ඒ වෙලාවේ සුන්දරි බීමට බැනලා පන්න ගන්නවා. මේ සුන්දරි කියන්නේ ගණිකා ව්‍යාපාරය කරන කෙනෙක්. ඉතින් ඊළඟට අරුන් කඩේ කෙනා එක්කම සුවේතව හම්බෙනවා. සුවේත හම්බෙලා රම්යා ගැන විස්තර අහනකොට සුවේත කියනවා ඔව් මම රම්යාව දන්නවා. රම්යා ගණිකා සේවය කරා. එයාගේ පෙම්වතා තමයි මේක කරේ කියලා කතාව කියනවා. රම්යාට කොලෙජ් එකේදී බොයි කෙනෙක් හම් වෙනවා. මේ දෙන්න සෑහෙන ආදරය කරන්න ගන්නවා. ඒ ආදරේ වීඩියෝ කෝල් වලින් නිරුවත් වෙන තැනට එනවා. ඊට පස්සේ මේ කොල්ලා විවාහ වෙන්න ඕනි නම් සල්ලි තියෙන්න ඕනි කියලා රම්යාගේ ඔළුවට විස බීජ දානවා. ඊට පස්සේ මේ කොල්ලා බලෙන්ම වගේ මේ ඩේටින් ඇප් එකට රම්යාගේ වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එක නිසා රම්යාට ලොකු ඉල්ලුමක් එනවා. එතනින් පස්සේ මේ කොල්ලට සල්ලි හම්බෙන්න ගත්තා. ඒ අතර රම්යාට ගෙදරින් විවාහයක් සූදානම් කරා. ඒ නිසා රම්යාට මේ වැඩේ නතර කරන්න ඕනේ වුණා. ඒත් මේ කොල්ලා ඒකට ඉඩ දුන්නේ නැහැ. රම්යාගේ නිරුවත් වීඩියෝ හැමතැනම දානවා පබ්ලිෂ් කරනවා කියලා තර්ජනය කරා. ඒ නිසා රම්යා වෙන විකල්පයක් නැති තැන සියදිවි හානි කරගත්තා. අරුන් ඊළඟට සුවේතට දෙනවා රම්යාට තර්ජනය කරපු වොයිස් එක අහන්න. මේක අහන සුවේත කියනවා මේ වොයිස් එක උරුපිලා කියලා පිරිමි කෙනෙක්ගේ අපි කවදාවත් එයාව දැකලා නැහැ. හැබැයි එයා ලොකු බ්‍රෝකර් කෙනෙක් කියලා සුවේත කියනවා. ඊළඟට දැන් ඔන්න බීමා එයාට කෝවිලේදී කෑමට ආරාධනා කරපු ගෙදරට ගිහින් කෑම කන්න පටන් ගන්නවා. ගෑනු කෙනා කෑම බෙදෙන වෙලාවේ එයාගේ හස්බන්ඩ් ගෙදරට එනවා. එයා සිකියුරිටි කෙනෙක්. ඒ වෙලාවේ මිනිහා බනිනවා මේ හිගන්නෝ ගේ ඇතුලේ දාගෙන කන්න දෙන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ දුවයි ගෑනු කෙනයි දෙන්නම කෑ ගහනවා බීමාට පාඩුවේ කන්න දෙන්න කියලා. බීමා කන ගමන් ඉද්දී සිකියුරිටි අහනවා කොහෙන්ද ආවේ කියලා. බීමා කියනවා කඩල් කියන ගමෙන් කියලා. දැන් සිකියුරිටි එකපාරට ටිකක් බය වෙලා කරේ තියෙන මාලයක් දිහා බලනවා. ඊට පස්සේ බීමා ගිහින් අත හොදලා ගෑනු කෙනාටයි දුවටයි මොනවා හරි කියනවා. ඊට පස්සේ එන බීමා සිකියුරිටිව දාලා දොර වහනවා. දැන් මිනිහා බය වෙලා දොර කඩන්න හදනකොට ආයෙත් ඇතුළට එන බීමා සිකියුරිටිට ධර්ම විදියට පහර දීලා මරණයට පත් කරනවා. මිනිහාගේ කරේ තිබ්බ මාලය ගලවගෙන මෙතනින් යනවා. ඔන්න මාසේ අවසානයේ රෙදිකඩේ බ්‍රෝකර්ගෙන් සල්ලි එකතු කරන්න කෙනෙක් එනවා. මේ දිහා අරුන් බලන් ඉන්නේ. ඊට පස්සේ අරුන් මේ මිනිස්සයා පස්සෙත් පලෝ කරන්න ගන්නවා. මේ මිනිස්සයා ඒ විදියට තැන් දෙක තුනකින්ම සල්ලි එකතු කර ගන්නවා. ඊට පස්සේ මිනිහා රැකියා දෙන ඒජන්සි එකට ඇතුළු වෙනවා. අරුන් දැනගන්නවා මේක බොරු රැකියා දෙන තැනක් වෙන්න ඇති කියලා. ඊළඟට අරුන් ගුණාට කියනවා ඊන් අන්තර්ජාල කේබල් එක කපලා එන්න කියලා. ගුණා ඒ විදියටම වැඩේ කරලා එනවා. ඊළඟට ඔන්න බිම ආයෙත් යනවා සුන්දරිව හම්බෙන්න. මේ විදියට දිගින් දිගටම කරදර කරන නිසා සුන්දරි පොලිසියට කෝල් කරන්න හදනකොට බීම කියනවා
මම දන්නවා ඔයා ගණිකා ව්‍යාපාරය කරන බව. පොලිසියත් මේ ගැන දන්නවනේ කියලා බීමා සල්ලි වගේක් දෙනවා සුන්දරීට. දීලා කියනවා හෙට උදේ 10ට එයාගේ ගෙදරට එනවා කියලා. ඊළඟට අරුන් යනවා හොර ජොබ් දෙන ආයතනයට ගිහින් එතන ඉන්න ගෑනු කෙනාට කියනවා අපි අන්තර්ජාල සේවා සපයන්නෝ මේ අන්තර්ජාල සැපයුම් විසන්දි වෙලා නිසා හදන්න ආවේ කියලා කියනවා. ගෑනු කෙනත් අරුන්ට අවස්ථාව දෙනවා. ඒ වෙලාවේ අරුන් සේවර් රූම් එකේ තියෙන කම්පියුටර් එක බලද්දි ඒකේ ගෑනු ළමයාගේ නිර්වත් වීඩියෝ බර ගානක් තියෙනවා. ඒ වගේම ගෑනු ළමයි බ්ලැක්මේල් කරලා තියෙන බව හොයා ගන්නවා. අරුන් ඉක්මනට හાર્ඩ් ඩිස්ක් එක ගලවලා බෑග් එකට දාගෙන මෙතනින් යන්න හදනකොට එකපාරට පිරිසක් ඇවිත් අරුන්ට පහර දෙනවා. හැබැයි මේ කටහඬ අහද්දි අරුන්ට තේරෙනවා මේ තමයි රම්යාට තර්ජනය කරලා වොයිස් එකපු උරුපිලා කියන පුද්ගලයා බව. දැන් අරුන් ඉන්නේ පුදුම තරහකින්. තමන්ගේ ඥාති සහෝදරියට කරපු කැත වැඩේ නිසා. ඒ නිසා උරුපිලාට දරුණු විදියට අරුන් පහර දීලා හાર્ඩ් ඩිස්ක් එකත් අරගෙන අරුන් මෙතනින් යනවා. පහුවදා බීමා සුන්දරීගේ ගෙදරට යනවා. ඒ වෙලාවේ සුන්දරී ලස්සන ගෑන් ළමෙක් එක්ක බීමාව ඇතුළට යවනවා. ඒකම ඒ ගෑන් ළමයා ආපහු සුන්දරී ළඟට දුවගෙන එනවා. මේ ගෑන් ළමයා සුන්දරීට කියනවා "ඒ මිනිස්සයා මම ලස්සන නෑ කියලා මට යන්න කිව්වා" කියලා. සුන්දරී ඒ නිසා ආපහු ඇතුළට ගිහින් බීමා එක්ක මේ ගැන කතා කරනවා. බීමා කියනවා "මම සල්ලි ගෙවලා තියෙන්නේ. ඒ නිසා වෙන ගෑන් ළමයි නැත්තම් ඔයා හරි ඉන්න" කියලා. අවසානයේ ගෑන් ළමයාව එළියට යවන සුන්දරී බීමා එක්ක රූම් එකේ තනි වෙනවා. ටික වෙලාවකට පස්සේ බීමා එළියට එනවා. ඇවිත් ගෑන් ළමයාට කියනවා "ඔයා දැන් ගෙදර යන්න ආයෙත් මේ වගේ දේවල් කරන්න එපා" කියලා. ගෑන් ළමයා ගියාට පස්සේ බීමා පියකුත් අරගෙන ආයෙත් ඇතුළට එනවා. එතකොට බලා ගන්න පුළුවන් සුන්දරීව කකුල් දෙකෙන් එල්ලලා තියෙන බව. බීමා දැන් සුන්දරීගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ සුන්දරීගේ බෙල්ල අමානුෂික විදියට කපලා දානවා. පොලිසියේ ඉහළ නිලධාරියා අරුන්ගෙන් මේ ගැන විස්තර අහනවා. මේ වෙද්දි කවුරුත් පැමිණිලි නොකර මේකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බෑ කියලා ඉහළ නිලධාරියා කියන නිසා අරුන් කියනවා එහෙනම් හાર્ඩ් ඩිස්ක් එක මම දෙන්නේ නෑ කියලා. පොලිසියේ ඉහළ නිලධාරියා කියනවා එහෙනම් රම්යාගේ අම්මටයි තාත්තටයි පැමිණිල්ලක් දාන්න කියලා. ඊට පස්සේ ඇක්ෂන් එකක් ගමු කියලා. ඊළඟට අරුන් හිත හයිය කරගෙන රම්යාගේ අම්මටයි තාත්තටයි රම්යාට සිද්ධ වුණ දේ කියනවා. මේ වීඩියෝ එක දකිනකොට ඒ දිනට දරා ගන්න බැරි වේදනාවක් එනවා. ඉතින් මේකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න කිව්වත් මේ අම්මයි තාත්තයි ඒකට කැමති නෑ. තමන්ගේ දුවගේ චරිතය විනාශ වෙයි කියලා වගේම ලැජ්ජාව නිසා. ඊට පස්සේ අරුන් බලනවා මේ වීඩියෝ බර ගානක් තියෙන ගෑන් ළමයිගේ එක තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි පැමිණිල්ලක් දැම්මොත් මේකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන් නිසා එහෙම සියදිවි හානි කරගත්ත ගෑන් ළමෙක් ගැන හොයද්දි හම්බෙනවා බීමා ගැන විස්තරය. මේ වෙද්දී බීමට නාටරාජන් කියන කෙනාගේ වත්තේ වැඩට රැකියාවක් හම්බෙනවා. අරුන් දැන් බීමා හොයාගෙන බීමගේ ගමට යනවා. අරුන්ගේ YouTube එකේ හොඳ රසිකයෙක් ඒ ගමේ ඉන්න නිසා අරුන්ට වැඩේ ලේසිනවා. ඒ ගියාම බීමා ගැන විස්තර ගමේ සීයා කෙනෙක් කියනවා. මේ සීයා බීමගේ තාත්තා. ඉතින් මෙහෙමයි කතාව. බීමට දුවෙක් ඉඳලා තියෙනවා දිව්‍ය කියලා. දිව්‍ය පොඩි කාලෙදිම අම්මා නැති වෙලා. බීමා හොඳ සම්ප්‍රදායික කලාකරුවෙක්. හොඳ රංගන ශිල්පී. දිව්‍යව පණ වගේ බලාගත්ත බීමට සිද්ධ වෙනවා දිව්‍යගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් එයාව නගරයට යවන්න. ගෙදර ඉඳලා දුර වැඩි නිසා දිව්‍ය ගෙදර ආවේ සතියකට පාරයි. එහෙම කාලයක් ගියාට පස්සේ එක දවසක දිව්‍යා කදිර් කියලා කොල්ලෙක්ව එක්කගෙන එනවා. දිව්‍ය කියනවා එයා කදිර්ට කැමතියි කියලා. නමුත් බීමා කියනවා මුලින්ම අධ්‍යාපන හරියට කරගන්න ඊට පස්සේ ඉතිරි ඒව බලමු කියලා. කාලය ගෙවිලා මාස 3කට විතර පස්සේ දිව්‍ය අඬ මහ රෑක ගෙදර එනවා. ඊට පස්සේ දිව්‍ය එයාට සිද්ධ වුණ හැම දෙයක්ම එයාගේ සීයට තාත්තට කියනවා. දවසක් එයාගේ පෙම්වතා හොරෙන්ම දිව්‍ය ඉන්න නේවාසිකාගාරයට එනවා. ඒ ඇවිත් කේක් එකක් කපලා දිව්‍යාට බලෙන්ම වගේ කිස් එකක් දෙනවා. මේක හොරෙන්ම වීඩියෝ කරනවා හොස්ටල් එකේ සිකියුරිටි. ඊට පස්සේ සිකියුරිටි දිව්‍යාට එන්න කියලා මේ වීඩියෝ එක පෙන්නලා බය කරනවා මේක හැමෝටම පෙන්නනවා කියලා. ඊට පස්සේ දිව්‍යාගේ කරේ තියෙන රත්තරන් මාලේ අරගෙන මිනිහා ඒක කරේ දාගන්නවා. මාලේ ගත්තට පස්සේ මේක කාටවත් කියන්නේ නැහැ කියලා සිකියුරිටි පොරොන්දු වුණත් දිව්‍යා එතනින් ගියාට පස්සේ සිකියුරිටි මේක හොස්ටල් එකේ පාලිකාවට කියනවා. හොස්ටල් පාලිකාව වෙන කවුරුත් නෙවෙයි සුන්දරි. ඒ වගේම අර මුලින්ම මරපු මහාචාර්යවරයාත් මේ සිද්ධිය දැනගෙන හිටියා. දිව්‍යව ගෙන්නලා සුන්දරි මෙයාට බැනලා බය කරලා දිව්‍යව මහාචාර්යයා එක්ක රූම් එකේ තනි කරලා සුන්දරිය දුර වහනවා. මහාචාර්යවරයා මේ සිද්ධිය නිසා ප්‍රයෝජන ගන්නවා. සුන්දරි ආයෙත් ඇවිත් කියනවා වීඩියෝ එක මන් ළඟ තියෙනවා. ඒ නිසා ඔයා තව කෙනෙක් එක්ක නිදා ගන්න ඕනි කියලා. දිව්‍ය එහෙම කරන්න එපා කියලා කිව්වත් සුන්දරි කියන්නෙම දිව්‍යාට අතින් අතට යන්න කියලාමයි. ඒ බයට දිව්‍ය ආපහු ගෙදර එනවා. දිව්‍ය අසරණ වෙලා ගෙදර ඇවිත් මේ ගැන සීයට කියනවා. ඒ වගේම තාත්තටත් අඬ තමන්ට වෙච්ච හැම දෙයක්ම දිව්‍ය කියනවා.
ටික දවසකින් හැමදේම හරියයි කියලා හිත හදන්න බීමට පුළුවන් වෙනවා. මොකද මේක වැඩි දුර ගෙනිච්චොත් දිව්‍යාට කරදරයක් වෙයි කියලා හිතලයි එහෙම කරන්නේ. මාස කිහිපයක් මෙහෙම ඉඳලා දිව්‍යාගේ විභාගයක් තව මාස 2-3කින් තියෙන නිසා දිව්‍යා බීමට කියනවා ඇඩ්මිෂන් එක ගන්න යමුද කියලා. එදා ඇඩ්මිෂන් එකත් අරගෙන ගෙදර ආවට පස්සේ බීම යනවා කලා ප්‍රසංගයකට. එයා හවස් වෙලා ගෙදර ආවම එයා දකින්නේ වසපානය කරලා මිය ගිය තමන්ගේ දුවගේ නිසල දේහය. දුවට වෙච්ච දේ දන්න නිසා දුව වහබොන්න ඇත්තේ ඒ නිසා කියලා හිතන බීමා පොලිසියට යනවා මේ ගැන පැමිණිලි කරන්න. හැබැයි පොලිසිය මේ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එතන ඉන්න පොලිස් කොස්තාපල් කෙනෙක් කියනවා ලෝය කෙනෙක් කරා නඩුවක් දාන්න කියලා. ඒ නිසා බීමා යනවා ලෝය කෙනෙක් හම්බෙන්න. ඔන්න ඔය කතාව මෙතනට එනකන් දිව්‍යාගේ සීයා අරුන්ට කියනවා. ඊට පස්සේ අරුන් යනවා ලෝය හම්බෙන්න. ඒ ගියාම දැනගන්නවා මේ නඩුව කරගෙන යන්න ශක්තිමත් සාක්ෂි නැති බව. ලොකු කොලෙජ් එකකට විරුද්ධව මුකුත් කරන්න බෑ කියලා ලෝය කියනවා. මොකද මේ වෙද්දි කවුරු හරි සිකියුරිටියෝ මරලා සුන්දරිවත් මරලා කියලා ලෝය කියනවා. පොලිසියෙන් අරුන්ට ෆොටෝ කීපයකුත් පෙන්නනවා. ඒ වෙද්දි මාචාරිවරයා එතකොට සිකියුරිටි ඒ වගේම සුන්දරිවත් මරලා කියලා පොලිසිය අරුන්ට කියනවා. අරුන් දන්නේ තාමත් බීම තමයි මේ මිනිමරුම් කරන්න කියලා. ඒත් අරුන් කල්පනා කරනවා අනිවාර්යයෙන්ම බීම තමයි මේ තුන්දෙනාම මරන්න ඇත්තේ. එහෙනම් ඊළඟට දිව්‍යාගේ පෙම්වතා මරයි කියලා හිතන අරුන් යනවා කදීරව හම්බෙන්න. ඒ ගියාම දිව්‍යාගේ පෙම්වතා කතාවේ ඉතිරි ටික කියනවා. මෙහෙමයි. දිව්‍යා තාත්තා එක්ක ඇඩ්මිෂන් එක ගන්න ආපහු කොලෙජ් එකට එනවා. මාස 2ක් තිස්සේ කොලෙජ් එකට ආපහු නැති නිසා ඇඩ්මිෂන් එක ගන්න ලේකනාධිපති නාටරාජන් හම්බෙන්න කියලා දිව්‍යාට කියනවා. දිව්‍යා යනවා මේ නිසා නාටරාජන් හම්බෙන්න. ඒ ගියාම නාටරාජන් කියනවා ඇඩ්මිෂන් එක දෙන්න බෑ. ඒ වගේම වීඩියෝ එකත් මුළු කොලෙජ් එක පුරාම යවනවා. එහෙම කරන්න එපා නම් මාව සතුරු කරන්න කියලා කියනවා. දිව්‍යාට කරන්න දෙයක් නැති නිසාම කොලෙජ් එකේ රූම් එකක් ඇතුලේ දිව්‍යාට වෙනවා නාටරාජන්ව සතුරු කරන්න. හැබැයි දිව්‍යා මේක වීඩියෝ කරගන්නවා. මේ කිසි දෙයක් නොදැන දිව්‍යාගේ තාත්තා බීම එළිය වාඩි වෙලා හිටියා. එදාර දිව්‍යා වහබොන්න කලින් මේ වීඩියෝ එක එයාගේ පෙම්වතාට එවනවා. නාටරාජන්ගෙන් පලිගන්න කියලා. මේ වීඩියෝ එක කදීර් දිව්‍යාගේ තාත්තා බිමාටත් පෙන්නනවා. තමන්ගේ දුවට මේ වෙච්ච දේවල් දකින බිමාට මේක දරා ගන්න බෑ. මේ වීඩියෝ එක දකින අරුන් දැනගන්නවා එහෙනම් ඊළඟට මැරෙන්නේ නාටරාජන් බව. මේ වීඩියෝ එක අරුන් එයාගේ YouTube එකේ පළ කරලා නාටරාජන්ට විරුද්ධව සාක්ෂි හොයන්න ගන්නවා. අන්න එතකොට තමයි නාටරාජන්ට විරුද්ධව මේ කාම පිපාසිත මිනිස්සයා අසරණ කරපු හැම ගෑන් ළමයම කටහරින්න පටන් ගන්නෙ. නාටරාජන් දැන් මේ ගැන එයාගේ ලෝයස්ලා එක්ක ප්ලෑන් කරනවා. ඊට පස්සේ නගරයෙන් ටික දවසකට හැංගිලා ඉන්න මිනිහා ප්ලෑන් කරනවා. බීම දැන් නාටරාජන්ගේ ගෙදර ඉඳන් හැම දෙයක්ම බලාන ඉන්නේ. උසාවියේදී නාටරාජන්ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා අරුන්ට කියනවා. හැබැයි තාමත් සාක්ෂි ලැබිලා නැහැ. ඒ නිසා නාටරාජන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නත් බෑ. මේ ගැන දැනගත්ත බීමා නාටරාජන් හොයාගෙන ගේ ඇතුළට යන්න හදනකොට ගොඩිගාట్లా බීමට ගහන්න හදනවා. බීමා ලොකු සටනකින් පස්සේ නාටරාජන් හොයන් යද්දි මිනිහා බාත්රූම් එකේ හැංගිලා. බීමා තමන්ගේ දුව වෙනුවෙන් නාටරාජන්ව ඉවරයක් කරලා ආපහු ගමට එනවා. අවසානයේ තමන්ගේ දුව දිව්‍යා වෙනුවෙන් බීමා යුතුයකම ඉෂ්ට කරා. තමන් කරපු වරද මිනිමෙරුම් බීමා පිළිගන්නවා. ඒ වගේම අන්තර්ජාලය නිසා ළමයිට වෙන පරිහානිය ගැන අරුන් එයාගේ YouTube channel එක හරහා දැනුවත් කරන්නත් පටන් ගන්නවා. මූවී එක හොඳයි නම් බල ඉන්නපා. දැම්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා.